කල්පිපෙන රාජධානයක සුවඳට වඩා ප්‍රබල දෙයක් තිබුණා. ඒ තමයි බලය. එක් රැයකින් මුළු පවුලම අහිමි වුණ තරුණියක් සාධාරණය ඉටු කර ගැනීම වෙනුවෙන් අලුත් අනන්‍යතාවයකින් නැවත පැමිණෙනවා. අනෙක් පැත්තෙන් දුර්වල ශරීරයක් තිබුණත් මුළු අධිරාජ්‍යම තමන්ගේ බුද්ධියෙන් පාලනය කරන ඔටුන්නහිමි කුමාරයා. ආදරය, සාධාරණත්වය, ද්‍රෝහීන්ගේ කුමන්ත්‍රණ සහ සිංහාසනය වෙනුවෙන් ඇරබෙන ප්‍රබල බල අරගල පිරුණු 2026 අවුරුද්දේ රිලීස් වුණ Blossoms of Power කියන්නේ ඔයාලා හිතන විදිහේ සාමාන්‍ය ආදර කතාවක් නම් නෙවෙයි. ෆන් පවුල සහ ගූ පවුල අතරේ අවුරුදු ගණනාවක අමනාපයක් තිබිලා තියෙනවා. ඉතින් මේ අමනාපය දවසක අවසානය කරා යන්නේ මුළු ගූ පවුලම බිඳ වැටීමට ලක් කරන අවාසනාවන්ත සිදුවීමක් ඇති කරමින්. ඒත් ගූ පවුලේ එක් අයෙක් මේ සිදුවීමෙන් ජීවිතය බේරගෙන තියෙනවා. ඒ තමයි ෂියාවෝ චං හෙවත් චින් කුමරුගේ බිරිඳ වන ගූචින්. තමන්ගේ පවුලේ අයගේ වෙන්වීමට ෆන් පවුල වග කියන්න ඕන බව දැනගන්න ගූචින් භයානක තීරණයක් ගන්නවා. මේ වෙද්දී ෂින් කුමරු ගූ පවුලට සිදුවුණ අසාධාරණය ගැන විමර්ශනය කරමිනුයි ඉන්නේ. ෆන් පවුල තමන්ගේ ඉරණමට වග කියන්න ඕන බව අඟවමින් යුක්තිය ඉටු කිරීමේ සටන අවසන් කරන ගූචින් රහස් පානයක් භාවිතා කරලා දිවි ගමන නිමා කරනවා. මොනවා වුණත් මේ සමුගැනීම එතනින් අවසන් නම් වෙන්නේ නැහැ. මේ වෙද්දී නියුන් චන්ද්‍රයින් අහසේ දිස්වෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඒ නිසා ගූචින්ගේ ඉරණම තවත් කෙනෙක් එක්ක බැඳෙන්න නියමිතයි. ඊට පස්සේ අපට පෙන්වන්නේ වයබදිග මායිමේ සොල්දාදුවන් ලක්ෂයකට අණදෙන වෙයි ආදිපාදවරයාගේ ආදරණීය දියණිය වන සුප්‍රසිද්ධ අණදෙන නිලධාරී කුමරිය චෙන්චීහව. චෙන්චී කුමරිය දැනට වැන්දපු අධිරාජිනියගේ උපන්දිනයට සහභාගී වෙන්න අධිරාජ්‍ය අගනුවරට ගමන් කරමිනුයි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. අධිරාජ්‍යයේ කුමාරයෙකු සමග ඇගේ විවාහයක් සංවිධානය කරන්න මේ වෙද්දි සැලසුම් කරලා තියෙනවා. ඒත් මේ ගමනේදී ෂෙන්ෂී නොසිතූ විදියට ඇගේ සේවිකාවක් වන ලින්ලොන් අතින් සිදුවන කුමන්ත්‍රණයකින් වතුරට වැටිලා අනතුරකට මුහුණ පානවා. නියුන් චන්ද්‍රයාගේ බලපෑමෙන් ෂෙන්ෂීගෙත් ගූචින්ගෙත් ඉරණම වෙනස් වෙන්න පටන් ගන්නවා. කලින් මෙලොව හැරගිය ගූචින්ට මේ නිසා ෂෙන්ෂීගේ ශරීරයේ නැවත අවදි වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ අතරේ දුර්වල වුණත් බුද්ධිමත් ඔටුන්නහිමි කුමාරයා ෂියාවෝ හුවායොන් අමරණීය මිදිවැල නම් පුරාවෘත්තගත ඖෂධීය පැලෑටියක් සොයමින් ඉන්නවා. මේ ඖෂධීය පැලෑටියට කුඩා කාලේ ඉඳලම ඔහුට පීඩා කළ අද්භූත විෂ මර්ධනය කරන්න පුළුවන් කියලා ඔහු විශ්වාස කරනවා. දැනටමත් අමරණීය මිදිවැල කොල්ලකරුවන් අතට පත් වෙලයි තියෙන්නේ. හුවායොන් කොල්ලකරුවන් එක්ක සටන් කරලා අමරණීය මිදිවැල් ලබා ගත්තත් ඒක ගඟට වැටෙන නිසා ඔහු ඒක සොයන්න ගන්නවා. ඉතින් මිදිවැල අරගෙන ගඟෙන් පිට වෙන අතරේ ඔහු දකින්නේ ඉතාමත් රූමත් තරුණියක් ගඟ අපහසුවෙන් ඉන්නවා. මේ වෙන කවුරුත් නෙවෙයි ෂෙන්ෂී. අවසානයේ හුවායොන් ඇගේ ජීවිතය බේරගන්න මේ මිල කළ නොහැකි අමරණීය මිදිවැල ලබා දීලා එය කවදා හෝ ඔහු නැවත ලබා ගන්න බවට පොරොන්දු වෙලා පිට වෙනවා. දැන් සුවය ලබමින් ඉන්න ෂෙන්ෂී තමන්ට යමක් වැරදිලා කියලා තේරුම් ගන්නවා. මේ වෙද්දි ගූචින් ඉන්නෙත් ෂෙන්ෂීගේ ශරීරයනේ. ඉතින් සිහිය ආවම ඈ දැනගන්නවා තමන් දැන් ගූචින් නෙවෙයි ෂෙන්ෂී විදියටයි ජීවත් වෙන්න ඕනේ කියලා. ඇය සේවිකාවන්ගෙන් දැනගන්නවා ගූචින්ගේ සමුගැනීම නිසා ෆන් පවුලටත් ගූ පවුලට අත් වුණ ඉරණමම අත් වෙලා කියලා. ඒ විතරක් නෙවෙයි. ගඟට වැටුනම ඇගේ සේවිකාව ලින්ලොන් ඇව බේරගන්න උත්සාහ කළා කියලා දැනගන්නවා. මේ විදියට ෂෙන්ෂීගේ ශරීරය ගූචින්ට ලැබුණත් ෂෙන්ෂීගේ මතකය ශරීරයෙන් මැකිලා ගිහින් නැහැ. ඉතින් ඇයට ඇත්තටම ෂෙන්ෂී අනතුරට ලක්වුණ විදිය මතක් වෙලා ලින්ලොන් ඒකට වග කියන්න ඕනේ බව සේවිකාවන්ට දැනුම් දෙනවා. ඒ නිසා මේ වෙද්දි පැන ගිහින් ඉන්න කපටි ලින්ලොන්ව වහාම සොයාගෙන තමන්ට ඉදිරිපත් කරන්න කියලා ඇය සේවකයින්ට නියෝග කරනවා. මේ මොහොතේ ඉඳලා කලින් මෘදු අහිංසක කෙනෙකු වුණ ෂෙන්ෂී කුමරිය සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙකු බවට පත් වෙලා කියලා හැමදෙනාම දැනගන්නවා. ෂෙන්ෂීගේ ශරීරයේ ඉන්න ගූචින්ට සුවඳ දුම් සෑදීම වගේම විවිධ සුවඳ වර්ග ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ෂෙන්ෂී සුවඳ දුම් සකසන අතර සිතනවා ඇය ජීවිතයෙන් සමුගත් දිනේ නියුන් චන්ද්‍රයින් දර්ශනය වුණ නිසා තාරකාදුරටුව විවෘත වෙලා මේ විදියට ඔවුන්ගේ ඉරණම වෙනස් වෙලා කියලා.
ඒ අතරේ ෂෙන්ෂීව අගනුවරට රැගෙන යන්න ගමන් සහකරුවෙකු ලෙස පැමිණි හුවාන් චොන්සි කියලා හංකාර අධිරාජ්‍ය නිලධාරියෙක් තමන්ගේ බලය අනිසි විදියට භාවිතා කරලා තරුණියකට කරදර කළ බව ෂෙන්ෂී දැන ගන්නවා. චොන්සි අධිරාජ්‍ය යටතේ ඍජුවම සේවය කරන නිසා ඔහු විශ්වාස කරනවා මේ ක්‍රියාවට කිසිවෙකුට ඔහුට දඬුවම් කරන්න බැහැ කියලා. ඒත් ෂෙන්ෂී නිහඬවම ඔහුට සියුම් උගුලක් සූදානම් කරනවා. ඇය ඔහුට මුර්ග ආකර්ෂණ සුවඳදුම් අඩංගු සුවඳැති මල්ලක් ලබා දීලා ආගාදයකට ඇද වැටීමට සලස්වනවා. අවසානයේ ඇයගේ උගුලට හසු වෙලා පහළට වැටුනම චොන්සි ළඟ තියෙන සුවඳදුම් වලට ආකර්ෂණය වෙලා එතනට එන මුර්ගයින් ඔහුව ගොදුරක් බවට පත් කර ගන්නවා. මේ සිද්ධිය සඟවා ගැනීම වෙනුවට ෂෙන්ෂී හිතා මතාම ඇය කළ මේ ක්‍රියාව කටකතාවක් විදියට පැතිරවීමට ඉඩ ලබා දෙනවා. ඇයට අවශ්‍ය වෙන්නේ මේ ගැන මුළු අගනුවරම දැනගෙන ඇයට කිසිම කෙනෙක්ට කරදර කරන්න ලේසි නොවන බව දන්වන්න. මේ හැමදේම හුවායොන් සහ ඔහුගේ සේවකයා ටියෙන් බලාගෙනයි ඉන්නේ. ඊට පස්සේ හුවාෆුහායි නම් ධනවත් වෙළෙන්දෙක් ෂෙන්ෂී ඉදිරියේ පෙනී ඉන්නවා. ඔහු ඇයගේ අමරණීය මිදිවැලාපසු ලබා දෙන ලෙස ඉල්ලනවා. ඇත්තටම මේ විදියට වෙස් වලාගෙන ඇවිත් ඉන්නේ හුවායොන් කුමාරයා. වෙළෙන්දව කෙලින්ම ප්‍රතික්ෂේප කරනව වෙනුවට ෂෙන්ෂී ඔහුට සංකීර්ණ වේගි තරඟයකට ආරාධනා කරනවා. හුවා ෆුහායි ප්‍රහෙලිකාව විසඳා ඇති බව පෙනෙන වෙලාවේ ෂෙන්ෂී රහසිගත කුඩු වර්ගයක් භාවිතයෙන් වේගි ඉත්තන්ගේ වර්ණය වෙනස් කරලා ඔහුගේ ජයග්‍රහණය පරාජයක් බවට පත් කරනවා. මේක අසාධාරණයි කියලා ඔහු කිව්වත් ඇය නම් කියන්නේ යුද්ධයේදී ඕනම දෙයක් සාධාරණයි කියලා. මේ තරුණිය ඇගේ මෘදු පෙනුමට වඩා ගොඩක් භයානක බව හුවායොන් මේ වෙලාවේ තේරුම් ගන්නවා. ඒ නිසා ඔහු ඇය සමග සතුරු වීමට වඩා ඇයගේ බුද්ධියට වශී වෙලා අනාගතයේදී ඇය සමග සහයෝගයෙන් කටයුතු කරන්න තීරණය කරනවා. ඒ සමගම අපට පෙන්වන්නේ අධිරාජ්‍යගේ නවවන පුතා ෂියාවෝ චං ඉන් නැත්නම් ලයි කුමාරයාව. ඔහු පසුපස මේ වෙද්දිත් කළුවඳගත් පිරිසක් ලුහුබඳිමින් ඉන්නවා. මේ දිහා බලාගෙන ඉන්න හුවායොන් සහ ටියෙන් කතා වෙනවා ලයි කුමාරයා ළඟ අභිරහස් රතු ලෙජරය තියෙනවා. මේ ලෙජරේ ගණන් කළ නොහැකි තරම් අධිරාජ්‍ය නිලධාරීන්ගේ රහස් ගනුදෙනු වගේම වංචාවන් ඇතුළත් වෙනවා. ඉතින් මේ රහස් ලෙජරය පාලනය කරන ඕනෑම කෙනෙකුට මුළු අධිකරණයම හසුරුවන්න පුළුවන්. අපිටත් මේක ලබා ගන්න පුළුවන් නම් විෂයවත් කරන්න අදාළ ඉඟි ලබා ගන්නත් පුළුවන් කියලා. ඉතින් මේ අතරේ ලයි කුමාරයා ඉදිරියට ෂෙන්ෂී එනවා. ඒත් ඇය එකවරම ඔහුව බේරගන්න කැමති වෙන්නේ නැහැ. අපහසුවෙන් සටන් කරන ලයි කුමාරයා ඒ නිසා ඔහුගේ පළදනාව ඇය සිටින කරත්තයට විසි කරනවා. ලයි කුමාරයාව ෂෙන්ෂී අවසන් මිනිත්තුවේදී බේරගන්න තීරණය කරනවා. ලයි කුමාරයාට බෙහෙත් කරන වෙලාවේ ඔහු ෂෙන්ෂීගේ අත තදින් අල්ලගෙන සිටි නිසා ඇයට ඖෂධ ලබා දෙන සේවිකාව ෂෙන්ෂූගෙන් දැන ගන්නවා ඇයගේ තාත්තට ඕන වෙලා තියෙන්නේ ලයි කුමාරයා සමග ඇය විවාහ වෙනව දකින්නයි කියලා. මේ නිසා ෂෙන්ෂී සේවිකාවට කියනවා මට තවදුරටත් මේ අය විසින් ඉරණම පාලනය කරන අසරණ කාන්තාවක් වෙන්න ඕනේ නැහැ කියලා. ෂෙන්ෂීගේ විවාහය ආදරය මත පදනම් වෙන්නේ නැහැ. ඇයට අවශ්‍ය වෙන්නේ ඇගේ අනාගත සැමියා ඇගේ දේශපාලන සගයා වගේම ඔහු ආදරය කරන කෙනෙක්ට වඩා ප්‍රයෝජනවත් කෙනෙකු වෙන එක. ඉතිරිව ඇති සාක්ෂි ප්‍රවේශමෙන් සොයා බලන ෂෙන්ෂී අනෙක් සියල්ලන්ටම කලින් රතු රෙජරේ සොයා ගන්නවා. ඒ නිසා ඇයට අධිරාජ්‍යයේ විශාලතම දේශපාලන අරගලේ මැදිහත්කරුවෙක් බවට පත්වෙන්නත් පුළුවන් වෙනවා. ෂෙන්ෂීගේ මේ ක්‍රියාව ගැන ඔටුන්න හිමි කුමාරයාත් දැනගන්නවා. ඊට පස්සේ ෂෙන්ෂී ඇගේ සේවකයින්ගෙන් ඔටුන්න හිමි කුමාරයා හුවායොන්ගේ ශරීරයට අවුරුදු 9ේදී විෂක් ඇතුළු වෙලා තියෙන බවත් අවුරුදු 15ේදී ඔහු ලුවෝටියෙන් පන්සලට සුවයපතා ගිය බවත් අධිකරණ කටයුතු වලට මේ නිසා ඔහුට බලපෑම් කරන්න නොහැකි බවත් මේ විෂ නිසා ඔහු වැඩිකල් ජීවත් නොවන බවත් දැනගන්නවා. ඉතින් ෂෙන්ෂී සෑම කුමාරයෙක්ම හමු වෙලා විවාහ කරගන්න කෙනාව තෝරගන්න තීරණය කරනවා. මේ අතර ෂෙන්ෂී තෝරගන්න කුමාරයා ගැන ජනතාව ඔට්ටු අල්ලන්න පටන්ගෙන තියෙනවා. දෙවන කුමාරයා ෂියාවෝ චංමින් නීතිමය කටයුතු ගැන කැපවෙලා වැඩ කරනවා. 6 වන කුමාරයා ෂියාවෝ චංයු කඩවසම් වුණත් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරනවා. 5 වන කුමාරයා ෂින් මියගිය බීඳගෙන සිටමින් පසුතැවෙනවා. 9 වන කුමාරයා ලයි කඩවසම් දක්ෂ තරුණ ජෙනරාල්වරයෙක් වෙනවා. මේ වෙලාවේදී මෙතනට එන ඔටුන්න හිමි කුමාරයා තමන් වෙනුවෙන් ඔට්ටුවක් අල්ලනවා.
ඒත් ඔහුව හඳුනන්නේ නැති ජනතාව ඔහු කළ ක්‍රියාව මෝඩ දෙයක් කියලා කතා වෙනවා. මේ අතරේ අධිරාජ්‍ය අගනුවර පුරා ෂෙන්ෂී කුමරිය කවුරුන් විවාහ කරගනීද කියලා කටකතා පැතිර යනවා. ෂෙන්ෂී කුමරිය අසනීපයෙන් ඉන්න ඔටුන්න හිමි කුමාරයා සමග විවාහ වෙයි කියලා නම් කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. මේ බව හුවායොන් කඩවීදියේ ඇවිදින අතේ දැනගන්නවා. ලයි කුමාරයාව බේරගත්තම ෂෙන්ෂී අගනුවරට පිට වෙන්න සූදානම් වෙනවා. ඒත් ඇගේ අභිප්‍රායන් වර්ධවා වටහා ගන්න ලයි කුමාරයා ෂෙන්ෂී තමන්ව විවාහ කරගන්න කැමති නිසා තමන් බේරගත්ත කියලා සිතලා ඇය සමග ආදරණීයව හැසිරෙන්න පටන් ගන්නවා. කොහොම වුණත් ෂෙන්ෂී ඉක්මනින්ම ඔහුගේ විශ්වාසය බිඳ දමනවා. ඇය කියනවා ඔටුන්න හිමි කුමාරයා දෙවන කුමාරයා හයවන කුමාරයා සහ ෂින් කුමාරයා එක්ක ඔයාව සැසඳුවාම ඔයාගේ තත්ත්වය කීර්තිය පෙනුම වගේම දක්ෂතාවයත් පසුගාමි. ඒ නිසා මට ඔයා ගැන නම් කිසිම උනන්දුවක් නැහැ කියලා. මේ නිසා ලැජ්ජාවටත් කලකිරීමටත් පත් වෙලා ඉන්න ලයි කුමාරයා දැනගන්නවා රතු ලෙජරය අතුරුදහන් වෙලා කියලා. ඒ සැඟ වූ ස්ථානය අනුව ඒ රැගෙන යන්න පුළුවන් ෂෙන්ෂීට විතරයි කියලා ඔහුට වැටහෙනවා. පළමු වතාවට ඔහු අයබැදසින් පැමිණි නිහඬ කුමරිය බරපතල ලෙස අවතක්සේරු කළා කියලා කනගාටු වෙනවා. ෂෙන්ෂී අගනුවරට යන අතරේ රාජකීය පවුලේ හැම කුමාරයෙක්ම හොඳින් අධ්‍යයනය කරනවා. ප්‍රේම සම්බන්ධයක් ගැන සිතීම වෙනුවට ඇය යුද පිටියක විරුද්ධවාදියෙකු වගේ හැම කුමාරයෙක්ම විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ අපට පෙන්වන්නේ තමන්ගේ මියගේ බිරිඳ වන ගූචින්ව තවමත් අමතක කරන්න නොහැකිව ඉන්න ෂින් කුමාරයාව. වසර ගණනාවකට පස්සේ ෂින් කුමාරයා ෆන් පවුල බිඳවැටීමට ලක් කරන්න උදව් කරලා ගූචින්ගේ අවසන් ආශාව ඉටු කරලා තියෙනවා. මේ නිසා ඇයට ඔහු ආදරය කරන එක නතර කළේ නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන් වෙලා තියෙනවා. වැඩි කල් යන්න කලින් ෂෙන්ෂී ළඟ රතු ලෙජරය තියෙනවා කියලා ෂින් කුමාරයාටත් දැනගන්න ලැබෙනවා. මේ නිසා ෂෙන්ෂී අගනුවරට ළඟා වෙන්න කලින් ප්‍රහාර මාලාවක් ආරම්භ වෙනවා. කොහොම වුණත් ෂෙන්ෂී දැනටමත් සැඟවිලා ඉන්නේ. ප්‍රහාරය ආරම්භ වෙන්න කලින් ඇය සිහිසුන් වන සුවඳදුම් කරත්තේ තියලා රහසින් කරත්තයෙන් පිටව ගිහින් තියෙනවා. ඒ නිසා මේ ප්‍රහාරකයින් සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. මේ දිහා දුර ඉඳලා බලාගෙන ඉන්න ඔටුන්න හිමි හුවායොන් කුමාරයා නැවත වරක් ඈ ගැන පැහැදෙනවා. චින් කුමරුගේ සැලසුම් විලාසය දන්න හුවායොන් අනාවැකි පළ කරනවා. අධිරාජ්‍යයේ හමුදාවත් මෙතනට ඇවිත් ෂින් කුමරුගේ නියෝගය අනුව ෂෙන්ෂීව රහසිගතව විනාශ කරලා කොල්ලකරුවන් නිසා මේ සිදු වුණා. ඒත් අපි ඔවුන්ව මර්ධනය කළ බව මාවාපාවි කියලා. ඔහු සිතුවා වගේම අධිරාජ්‍ය හමුදාවත් ෂෙන්ෂී සිටින ප්‍රදේශය වට කරනවා. ඔවුන් පියවරක් ගන්න කලින් එම්බ්‍රොයිඩර් දූතයා ලෙස හඳුන්වන අධිරාජ්‍යයට සේවය කරන රහසිගත සංවිධානයක කෙනෙක් හදිසියෙම මෙතනට එනවා. ඇත්තටම මේ කෙනා විදියට මෙතනට නම් එන්නේ හුවායොන්. මේ දූතයන්ට අධිරාජ්‍යගේ ඍජු අධිකාරී බලය තියෙන නිසා ඔහු ඉක්මනින්ම තත්ත්වය පාලනය කරලා අධිරාජ්‍ය හමුදාවට පසුබසින්න ඕන කරනවා. කලින් හඳුනාගත්ත වෙලෙන්දෙක් වන හුවා ෆුහායි විසින් භාවිතා කරන ලද ටගාරා සුවඳ දුම්වල සුවඳම මේ දූතයා ළඟත් තියෙනවා කියලා ෂෙන්ෂී දැනගන්නවා. මේ නිසා අද්භූත වෙලෙන්ද සහ එම්බ්‍රොයිඩර් දූතයා යන දෙදෙනම එකම පුද්ගලයෙක් වෙන්න පුළුවන් කියලා ෂෙන්ෂී සැක කරනවා. හුවායොන්ගෙන් රතු ලෙජරේ සොරකම් නොකළ මොකද අසනටියෙන්ට ඔහු තේරුම් කරනවා ෂෙන්ෂීගෙන් බලහත්කාරයෙන් දෙයක් ලබා ගන්න අපහසුයි කියලා. ඔහු ඇයගේ බුද්ධියට ආකර්ෂණය වුණාම ඒක ආදරය නොවන බව කිව්වත් ඇයව දීප්තිමත් සඳකට සමාන කරලා අගය කරනවා. ෂෙන්ෂී අගනුවර දෙසට ගමන් කරන වෙලාවේ තුවාල ලැබූ අයාල යන පූස්තටියෙක්ව බේර ගන්නවා. ඇය ඔහුට දූහුවෝ කියලා නමක් දීලා හදාගන්න තීරණය කරනවා. ඒ නමේ අදහස තමයි සෑම මලක්ම වියලී ගිය පසු ඉතිරිව ඇත්තේ එකක් පමණි කියන එක. භයානක මාලිගාවේ තනිවම ජීවත් වීමට ඇති ඇයගේ අදිෂ්ඨානය මේ නම මගින් නිහඬව සංකේතවත් කරනවා. මේ දිහා ඈත ඉඳගෙන හුවායොන් බලාගෙනයි ඉන්නේ. ෂෙන්ෂී දීවර පහන් කූඩු උත්සවය නරඹමින් ඉන්න අතරේ කුයිජින් බායි නම් අධිකරණ නිලධාරියෙක් ඇවිත් ඇයගේ අතුරුදහන් වුණ සේවිකාව ලින්ලොන් ගැන ෂෙන්ෂීගෙන් ප්‍රශ්න කරන්න අවසර ඉල්ලනවා. ඉතින් ඒකට එකග වන ෂෙන්ෂී ඉක්මනින්ම
අමුතු දෙයක් දැන ගන්නවා. ඒ තමයි මේ නිලධාරියත් කලින් හමුවුණ වෙලෙන්දා හුවාෆුහායි විසින් භාවිතා කළ දුර්ලභ සුවඳදුම් භාවිතා කරනවා කියලා. මේකෙනත් කලින් හමුවුණ වෙලෙන්දමයි කියලා සැක කරන ඇය හිතාමතාම ඔහුට තමන්ගේ බෝට්ටුවට ආරාධනා කරනවා. ඔහු ආවම ෂෙන්ෂී හදිසියෙම ඔහුගෙන් අහනවා රජයේ නිලධාරියෙක් විදියට පෙනී ඉන්න කෙනෙකුට දෙන්න ඕන දඬුවම මොකක්ද කියලා. මේ වෙස් වලාගෙන ඉන්න කෙනා වෙන්නෙත් ඔටුන්න හිමි කුමාරයා හුවායොන්ම තමයි. ඒ විතරක් නෙවෙයි. මේ වෙද්දි ෂෙන්ෂී සුවඳදුම් වර්ගයක් ඔහු වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. මේ නිසා අපහසුවට පත්වෙන හුවායොන් සෙල්ලක්කාර විදියට ඇගේ අතින් අල්ලගෙන පහන නිවා දමනවා. ඒත් එක්කම ඈ කුඩු වර්ගයක් ඔහුගේ මුහුණට විසි කරන නිසා ඔහු එතනින් ඉක්මනින්ම පිට වෙනවා. මේ සිදුවීමට තරහ ගන්නව වෙනුවට හුවායොන් ඔහුගේ සෑම වෙස් වලා ගැනීමක්ම විනිවිද පෙන්න එකම පුද්ගලයා ෂෙන්ෂී කියලා පිළිගන්නවා. අවසානයේ සත්‍ය තේරුම් ගන්න ටියෙන් ඔටුන්න හිමි කුමාරයා ෂෙන්ෂීට ආදරය කරන්න පටන් අරගෙන කියලා දැනගන්නවා. දිගු ගමනකදී විවිධ සිදුවීම් වලට මුහුණ දුන් ෂෙන්ෂී නිල වශයෙන් අධිරාජ්‍ය අගනුවරට ඇතුළු වෙනවා. ඒත් ඈ මාලිගාවට ළඟා වෙන්න කලින් තවත් උගුලක් ඈ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. වංශාධිපතියෙකුගේ අශ්වයා හදිසියේම පාලනයෙන් මිදිලා නගරයේ අවුල් සහගත තත්ත්වයක් ඇති කරමින් ෂෙන්ෂීගේ කරත්තේ ඉදිරියට එනවා. ඒත් ෂෙන්ෂීගේ සේවකයා අශ්වයාව මෙල්ල කළාම මේ ගැන බය වෙනව වෙනුවට ෂෙන්ෂී කරන්නේ විමර්ශනයක් ආරම්භ කරන එක. අශ්වයා පිස්සු වට්ටන්න බැසිල් සමග මිශ්‍ර කර සුවඳ කුඩු වර්ගයක් රහසිගතවම භාවිතා කළා කියලා ඈ ඔප්පු කරනවා. සෑම කෙනෙකුගේම දෑත් පරීක්ෂා කිරීමෙන් ඈ ඉක්මනින්ම වගකිව යුතු සේවකයා හඳුනගන්න සමත් වෙනවා. ඔහුගෙන් ප්‍රශ්න කළාම ඔහුගේ ප්‍රධානියා මේකට සම්බන්ධ බව අනාවරණය වෙනවා. ඒ අතරේ මෙතනට ඔටුන්න හිමි කුමරුත් එනවා. අවසානයේ මේ සැකකරු සැබෑ මහමොලකරු කන්කුමරුගේ සහෝදරියක් වන ඈගේ කුඩම්මා ෂියාଓ ජින් කියලා හෙළි කරනවා. ෂෙන්ෂී වෙනුවෙන් පෙනී ඉන්න ඔටුන්න හිමි කුමරු ඈගේ ගෞරවය දිනා ගන්නවා. ඈ හුවායොන්ට නැගෙනහිර මාලිගාවේදී ගෞරවය පුද කරන්නත් පොරොන්දු වෙනවා. ඊළඟට ෂෙන්ෂී යන්නේ ඈගේ නිවස වන වෙයි ආදිපාදවරයාගේ මන්දිරයට. සාමකාමී නැවත පැමිණීමක් භුක්ති විඳීම වෙනුවට ඈ ඉක්මනින්ම තම පවුල බිඳවැටීමට ලක් කරන්න වගකිව යුතු කාන්තාව වන ඈගේ පියාගේ උපභාර්යාව ෂියාଓ ජින්ව හමු වෙන්න යනවා. ෂෙන්ෂී සේවකයින්ට අණ කරනවා ෂියාओව නිවසින් එළියට ඇද දමන්න කියලා. මේ නිසා ෂියාओ වගේම හැම කෙනාම පුදුම වෙනවා. ෂෙන්ෂී ෂියාओට ඈ කන්කුමරුගේ සහෝදරිය බව මතක් කරලා මට හානි කරන්න උත්සාහ කළා නේද අසමින් බැනවදින්න ගන්නවා. ඒත් ෂියාओ ඈ කියන කිසිම දෙයක් පිළිගන්නේ නම් නැහැ. මේ නිසා ෂෙන්ෂී ෂියාओගේ අතීත වැරදි ප්‍රසිද්ධිය හෙළි කරනවා. වසර ගණනාවකට කලින් ෂියාओ මාලිගාවේ සේවකයින්ට අල්ලස් ලබා දීලා දෙයි ආදිපාදවරයාට සාදයකදී රහසිගත ඖෂධයක් ලබා දීලා ඔහු සිටින කුටියට බලෙන්ම ඇතුළු වෙලා තියෙනවා. ඊට පස්සේ ආදිපාදවරයා ඇයව විවාහ කරගන්න එක ප්‍රතික්ෂේප කළාම වෙයි පවුලට බලහත්කාරයෙන් ඇතුළු වෙන්න කන්කුමාරයාගේ මන්දිරයේ පිරිස මගින් බොරු කටකතා පතුරුවා හැරලා තියෙනවා. ඇයගේ මේ උපක්‍රම නිසා ෂෙන්ෂීගේ අම්මා නොමේරු දරු ප්‍රසූතියකට මුහුණ දීලා අවසානයේ ඇයගේ ජීවිතයෙන් සමුගෙන තියෙනවා. ෂියාओට ආදිපාදවරයාගෙන් දරුවෙක් ලැබෙන්න ඉඳිය නිසා අවසානයේ ඇය උපභාර්යාවක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ ෂෙන්ෂී ඊටත් වඩා අඳුරු සත්‍යයක් හෙළි කරනවා. කන්කුමරුගේ මන්දිරයට සේවය කරන ලින්ලොන්ව ෂෙන්ෂීගේ සේවිකාව විදියට පත් කරලා ඇයට කරදර කරන්න නියෝග කළෙත් ෂියාओ කියලා. ෂියාओ මේ හැමදේම ප්‍රතික්ෂේප කළත් ෂෙන්ෂී පැහැදිලි කරනවා ඇය දැනටමත් සත්‍ය දන්නවා කියලා. ෂියාओගේ උත්සාහය උනේ මාව මෙලොවෙන් තුරන් කරලා ඇගේ දුවට මාලිගයෙන් විවාහයක් කරලා දෙන්න කියන ෂෙන්ෂී කන්කුමරුගේ මන්දිරය හැමදාම මාව බාධාවක් විදියට සැලකුවා කියනවා. ෂෙන්ෂී මන්දිරයට ආගමන්ම ෂියාओ සහ ඇගේ සියලු සේවකයින්ව ප්‍රසිද්ධියේ වෙයි මන්දිරයෙන් එළවා දමන නිසා මුළු අගනුවර ඉදිරිපිටම ෂියාओ නින්දාවට පත් වෙනවා. මේ සිද්ධිය පිළිබඳ ඉක්මනින්ම නගරේ පුරා පැතිර යනවා. ඒ අතරේ අධිරාජ්‍ය ඔටුන්න හිමි කුමරු හුවායොන්ව හමු වෙනවා. අධිරාජිනිය මිය ගියාම ඔටුන්න හිමි කුමරුගේ තනතුර ආරක්ෂා කරන්න ඕනේ නිසා තවත් අධිරාජිනියක් පත් කිරීම අධිරාජ්‍ය ප්‍රතික්ෂේප කරලා ඔටුන්න හිමි කුමරුටත් තමාට ලැබෙන වරප්‍රසාද වලට සමාන වරප්‍රසාද ලබා දීලා තියෙනවා. ඔහු හුවායොන්ට ගැඹුරින් ආදරය කරනවා කියලා හුවායොන් තාත්තට මේ ගැන මතක් කරලා දෙනවා. අධිරාජ්‍ය කියනවා මගේ බලාපොරොත්තුව කවදා හරි ඔයාට සිංහාසනය
සිංහාසනය උරුම වෙන එකයි කියලා. අධිරාජ්‍ය පිටව ගියාම හුවායුන් කුඩා කාලේ ඉඳලම ඔහුට වද දුන් අද්භූත රෝගය පිළිබඳව විමර්ශනය කරන්න පටන් ගන්නවා. මේ අතරේ ඔහුට එරෙහිව කුමන්ත්‍රණය කළා කියලා චෝදනා එල්ල වුණ සේවකයා මහමොලකරු හෙළි කරන්න කලින් ජීවිතයෙන් සමුගත්ත බවත්, මාලිගාව තුළ දැවැන්ත බලපෑමක් ඇති කෙනෙක් අවුරුදු ගණනාවක් තිස්සේ ඔහුව විනාශ කරන්න රහසිගතව උත්සාහ කළ බවත් සොයා ගන්නවා. ඔහු නිහඬව සත්‍ය අනාවරණය කර ගන්නත්, අධිරාජ්‍යයට හෝ අධිරාජ්‍යයට තර්ජනය කරන්න උත්සාහ කරන කලින් සැඟවුණු සතුරා විනාශ කරන්නත් දිවුරුම් දෙනවා. ටික කාලයකට පස්සේ ෂෙන්ෂී නිල වශයෙන් අධිරාජ්‍යා සහ වැන්දඹු අධිරාජිනියව හමු වෙනවා. ඉතින් මේ රාජකීය භෝජන සංග්‍රහයේදී කුමාරවරු හැමදෙනාම ඇගේ අවධානය සඳහා තරඟ කරන්න පටන් ගන්නවා. ඇගේ අනාගතය තීරණය කරන්න අන් අයට ඉඩදීම වෙනුවට ෂෙන්ෂී අධිරාජ්‍යාගෙන් නිර්භීතව පුදුම සහගත ඉල්ලීමක් කරනවා. ඇය ඉල්ලනවා තමන්ටම තමන්ගේ සැමියව තෝරගන්න ඉඩ දෙන්න කියලා. විවාහය දේශපාලන විධිවිධානවලට වඩා අන්‍යෝන්‍ය අවබෝධය මත ගෞරවය මත පදනම් විය යුතුයි කියලා ඇය මෙතනදි පැහැදිලි කරනවා. මේ ගැන සතුටු වන අධිරාජ්‍යා ඇයගේ ඉල්ලීමට එකඟ වෙනවා. මේ තීරණය රාජකීය පවුල තුල බලතුලනය ශනිකව වෙනස් කරනවා. භෝජන සංග්‍රහයෙන් පස්සේ උටුන්න හිමි කුමාරයා තමන්ගේ සහෝදරයන් හැම කෙනා ගැනම ෂෙන්ෂීට පෞද්ගලිකව හඳුන්වා දෙනවා. ඔහු ඔවුන්ගේ පසුබිම් පැහැදිලි කරන වෙලාවේ ෂෙන්ෂී නිහඬවම සෑම කුමාරයෙක්ම විශ්ලේෂණය කරනවා. ඔවුන් හැමදෙනාම වගේ බලවත් හමුදා බලවේග හෝ බලවත් වංශවත් පවුල්වල සහාය ලබන බව ඇය තේරුම් ගන්නවා. ඇය ඔවුන්ගෙන් කෙනෙක්ට රතු ලෙජරේ බාර දුන්නොත් සැබෑ යුක්තිය ඉටු කිරීම වෙනුවට වැරදිවලට සම්බන්ධ ඔවුන්ගේම සගයන් ආරක්ෂා කරන්න පුළුවන් වෙනවා. ඇයට ඇති එකම තේරීම වෙන්නේ ඔටුන්න හිමි කුමරු පමණයි. ඔහු දුර්වල හා හුදකලා බව පෙනුනත් ඔහුගේ තීරණවලට බලපෑම් කරන බලවත් මාතෘ පවුලක් නැහැ. මේ හේතුව නිසා සම්පූර්ණයෙන්ම අපක්ෂපාතීව සිටීමට හැකියාව ඇති එකම කුමාරයා හුවායුන් බවට පත් වෙනවා. ෂෙන්ෂීව හමුවන ලයි කුමරු ඈ තෝරගන්න බලාපොරොත්තු වන කුමාරයා කවුද අහනවා. ඒත් ඈ පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරලා ඔහුගෙන් සරල ප්‍රශ්නයක් අහනවා. රතු ලෙජරේ ඔහුගේම ඥාතීන්ට එරෙහිව සාක්ෂි අඩංගු නම් ඔහු ඔවුන්ට සාධාරණ ලෙස දඬුවම් කරනවද කියලා. ඒත් ලයි කුමාරයා ඒකට පිළිතුරු දෙන්නේ නැහැ. ඔහුගේ නිහඬතාවය ෂෙන්ෂීගේ සැකයන් සනාථ කරන නිසා ඈ පිටව යනවා. සීයාගේ නිවසට යන අතරේ ෂෙන්ෂී කාලයකට පස්සේ ඇගේ අම්මගේ පවුල වන ටාවෝ පවුල සමග නැවත එක් වෙනවා. ෂෙන්ෂීගේ අම්මගේ සමුගැනීම කිසිදාක අමතක නොකළ නිසා කංකුමරුට වෛර කරමින් වසර ගණනක්ම ජීවත් වුණ බව සීය ඇයට කියනවා. ටාවෝ පවුල සියලු දෙනා යුක්තිය පතා ෂෙන්ෂී පිටුපසම ඉන්න පොරොන්දු වෙනවා. මේ අතරේ ටාවෝ මන්දිරයට නොසිතූ විදියට යූ කුමාරයා එනවා. දුර්ලභ සුවඳ දුම් සුඛෝපභෝගී රෙදි ආලේපන මුතු සහ අධිරාජ්‍ය ඖෂධවේදියා වෙත විශේෂ ප්‍රවේශය ඇතුළු අසංඛ්‍යාත මිල අධික තෑගි ඔහු ෂෙන්ෂීට ලබා දෙනවා. ඉතින් ෂෙන්ෂීත් මේ සියල්ල ආචාරශීලීව පිළිගන්නවා. ඊට පස්සේ සීය යූ කුමාරයාට කැමතිද ඇසුවත් ඇය තවමත් කුමාරවරුන් ගැන දන්නේ නැති නිසා ඇය කැමති කුමාරයා හෙළිකිරීම ප්‍රතික්ෂේප කරනවා. මේ අතරේ ලයි කුමාරයා ඔහුගේ සහෝදරයා වන ෂින් කුමාරයාව හමු වෙනවා. ගූචින් සමග තමාගේම ඛේදජනක ආදරය සිහිපත් කරමින් ෂින් කුමාරයා ඔහුට තමන් කළ වැරදි නැවත කරන්න එපා කියනවා. ලයි කුමාරයාට ඕනම තීරණයක් ගන්න කලින් ෂෙන්ෂීට ඇත්තටම අවශ්‍ය දේ ගැන සොයාගන්න කියලත් ඔහු උපදෙස් දෙනවා. දවසක් ෂෙන්ෂී නැගෙනහිර මාලිගයට ගියාම ඇයට ඔටුන්න හිමි කුමාරයාට තවත් සමීප වෙන්න පුළුවන් වෙනවා. අනෙක් කුමාරවරු වගේ හුවායුන් කිසිම වෙලාවක බලයෙන් හෝ ධනයෙන් ඇව විශ්මයට පත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු වසර ගණනාවක් තිස්සේ පෞද්ගලිකව වගා කළ අලංකාර උද්‍යානයක් ඇයට පෙන්වනවා. අසනීප තත්ත්වය නිසා දේශපාලනය හෝ සටන් කලාව ප්‍රගුණ කරන්න ඔහුට නොහැකි වුණත් ඔහු මල් තේ සහ සාමකාමීව ජීවත් වෙන්න කැප වුණා කියලා ඇයට පැහැදිලි කරනවා. ඇයත් මල් වගා කරන්න ගොඩක් කැමතියි කිව්වම ඔහුට ඒ ගැන පුදුම හිතෙනවා. ඒත් ඇත්තටම හුවායුන් මෙතනදි කියන්නේ සම්පූර්ණයෙන්ම බොරු ගොඩක්. ඔහු ඊයේ රාත්‍රියේ තමයි පිපුණු මල් ගෙනවිත් ෂෙන්ෂීගේ හිත දිනා ගන්න උද්‍යානයක් සකස් කරලා තියෙන්නේ. කොහොම වුණත් ෂෙන්ෂී මේ විනෝදාංශ දුර්වලකමක් විදියට සලකන්නේ නැහැ. ඒ වෙනුවට ඇය ඔහුට කියනවා සෑම දක්ෂතාවයකටම වටිනාකමක් තියෙනවා කියලා. පළවෙනි වතාවට කෙනෙක් ඔටුන්න හිමි කුමරුගේ වටිනාකම පිළිගෙන තියෙනවා. යුක්තිය සැබවින්ම ආරක්ෂා කළ හැකි එකම කුමාරයා හුවායුන් බව විශ්වාස කරමින් ෂෙන්ෂී අවසානයේ රතු ලෙජරේ ඔහුට බාර දෙනවා.
ඇය ඔහුගේ චරිතය සහ අඛණ්ඩතාවය යන දෙකම විශ්වාස කරන බවත් මේ වෙලාවේදී දැනුම් දෙනවා. ඇයගේ මේ ක්‍රියාවට ගැඹුරින් සංවේගයට පත්වන ඔටුන්න හිමි කුමාරයා ලෙජරේ නම් කරලා තියෙන හැම දූෂිත නිලධාරියෙක්ම හෙළි කරලා සාධාරණේ ඉටු කරන්න පොරොන්දු වෙනවා. චෙන්චි පිටව ගියාම ඇය ඔහුව තෝරගත්තේ ආදරය නිසා නෙවෙයි, හැම දේශපාලන කණ්ඩායමකටම පිටතින් Taman පමණක් ඉන්න නිසා බව ඔහු පිළිගන්නවා. ඒත් කලකිරීමටපත් නොවි ඔහු ඇගේ ප්‍රඥාව අගය කරනවා. දේශපාලන වාසි වෙනුවෙන් යූ කුමාරයා ෂෙන්ෂීව භාවිතා කරන එක නතර කරන්න හුවායොන් ඔහුට තේ සංග්‍රහයකට ආරාධනා කරනවා. ඔවුන්ගේ කතා බහ අතරේ දක්ෂ නර්තන ශිල්පිනියක් වන බියන් ෂියන් ඊ සමග යූ කුමාරයාගේ සැඟවුණු ආදර සම්බන්ධතාවය හුවායොන් හෙළි කරනවා. හුවායොන් නම් කියන්නේ යූ කුමාරයා ෂෙන්ෂී එක්ක විවාහ වෙන්න සැලසුම් කරන්නේ වයබදිග හමුදාවේ පාලනය ලබා ගන්න ඕනේ නිසායි. ඉතින් අවසානයේ ඔහු ෂෙන්ෂීගේ ජීවිතය අහිමි කරලා ඇත්තටම Taman ආදරය කරන කාන්තාව වන ෂියන්නීව තෝරගනී කියලා. තරහ ගන්න යූ කුමාරයා ඔහුගේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. තර්කය එන්නම සංකීර්ණ වෙලා හුවායොන් යූ කුමාරයා ෂියන්නී සමග එකම ආදර සංකේතයක් බෙදා ගන්නා බවත් හෙළි කරනවා. ඉතින් මේ නිසා කලබල වන යූ කුමාරයා හුවායොන්ට Tamanව නතර කරන්න බැහැ කියනවත් එක්කම හුවායොන් කැස්සක් ඇති වෙලා වගේ අමාරුවෙන් හැසිරෙනවා. ඔහුට උදව් කරන්න මෙතනට එන ටියෙන් රතු පැල්ලම් සහිත ලේන්සුවක් රැගෙන ඇවිත් යූ කුමරුට චෝදනා කරනවා ඔහු නිසා හුවායොන් අසනීප වෙලා කියලා. ටියන්ගෙත් හුවායොන්ගෙත් රංගනය නිසා යූ කුමාරයාට අධිරාජ්‍ය විසින් දඩුවම් ලබා දෙනවා. ඉතින් ඔහුට මේ වෙද්දී නැගෙනහිර මාලිගාවෙන් පිටත දන ගසන්න නියෝග කරලයි තියෙන්නේ. මේ අතර ෂෙන්ෂීට රූකඩ සංදර්ශනයක් නරඹන්න නිර්නාමික ලිපියකින් ආරාධනයක් ලැබෙනවා. Taman ඇත්තටම ආදරය කළ කාන්තාව විවාහ කරගන්න ඕනේ නිසා Tamanගේ බිරිඳ රහසින් රෝගී කළ වංශාධිපතියෙකුගේ කතාවක් මේ සංදර්ශනයේදී පෙන්වනවා. මේ කතාව යූ කුමාරයා ගැනයි කියලා ෂෙන්ෂී ඉක්මනින්ම තේරුම් ගන්නවා. ඒකට හේතුව වෙන්නේ ඈට දැනටමත් දැනිලා තියෙනවා යූ කුමාරයාත් නර්තන ශිල්පිනිය වන ෂියන්නීත් භාවිතා කරන සුවඳ විලවුන් එකිනෙකට සමානයි කියලා. ෂෙන්ෂී යූ කුමාරයා හමු වුණාම ඔහුට කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න ඉඩ දෙන්නේ නැතිව බලවත් වයඹ හමුදාවේ පාලනය අල්ලගන්න පමණක් ඇයව විවාහ කරගන්න සැලසුම් කළා කියලා චෝදනා කරනවා. ඒත් යූ කුමාරයා නම් කියන්නේ ඔහු ඇත්තටම ඇයට ආදරය කරනවා කියලයි. ෂෙන්ෂී ඔහුගෙත් ෂියන්නීගෙත් ගැලපෙන සුවඳ විලවුන් ගැන හෙළි කරලා ඔහුට සදහටම ඇයගෙන් ඈත් වෙලා ඉන්න කියලා අනතුරු අඟවනවා. ෂෙන්ෂී තවමත් අබිරහස් ටගාරා සුවදදුම් ගැන කරදර වෙනවා. ධනවත් වෙලෙන්ද වන හුවාෆුහායි අබිරහස් එම්බ්‍රොයිඩර් දූතය සහ අධිකරණ නිලධාරී කුයිජින්බායි මත එකම සුවඳක් තියෙන නිසා මේ අනන්‍යතා තුනම එකම එක පුද්ගලයෙකුට අයිති කියලා ඈ සැක කරනවා. මේ අතරේ ඔටුන්න හිමි කුමාරයා අබිරහස් රතු ලෙජරය විමර්ශනය කිරීම දිගටම කරගෙන යනවා. ඔහු ලෙජරය තුල තියෙන සත්‍ය වසර ගණනාවක ඔහුගේ රහස් පරීක්ෂණ සමග සංසන්දනය කරලා දූෂිත නිලධාරීන් අල්ලස් දේශපාලන පත්වීම් සහ සැඟවුණු ජාල පිළිබඳව සොයා ගන්නවා. මේ නිසා ඔහු ටියන්ට අණ කරනවා මේ ලෙජරය පිටුපස ඉන්න කෙනාව සොයා ගන්න කියලා. දුර්ලභ මල් සුවඳ දුම් මේ රතු ලෙජරේ තිබුණා කියලා සොයාගෙන තියෙන ෂෙන්ෂීගේ සේවකයා ඒ සුවඳ දුම් තියෙන්නේ ෆාහුවා පන්සලේ බව ඈට දැනුම් දෙනවා. ඔවුන් ෆාහුවා පන්සලට ගියාම කන් කුමාරයාගේ බිසව වන ලුවෝ බිසවට අයත් පසුම්බියකින් ඒ සුවඳ සොයා ගන්නවා. ඉතින් ඉක්මනින්ම ෂෙන්ෂී ඇයව ප්‍රශ්න කිරීම සඳහා කැඳවනවා. ලුවෝ බිසවගේ සැබෑ අනන්‍යතාවය මෙතනදී හෙළි දරව් වෙනවා. ඇය වරක් යූෂියාවෝ ඩී නම් සාමාන්‍ය උපභාර්යාවක් වෙලා ඉඳලා තියෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ ඇය බලවත් වංශවත් පවුල්වලට ලස්සන කාන්තාවන් විවාහ කරලා දෙන්න කලින් ඔවුන්ව රහසිගතව පුහුණු කරලා තියෙනවා. අවසානයේ මේ කාන්තාවන් කන් කුමාරයාගේ ඔත්තුකරුවන් බවට පත් වෙලා තියෙනවා. මේ දේවල් නිසා අධිරාජ්‍ය පුරා ඉන්න නිලධාරීන් පාලනය කරන්න කන් කුමාරයාට ඉඩ ලැබිලා තියෙනවා. ලුවෝ බිසවට තර්ජනය කරනව වෙනුවට ෂෙන්ෂී ඇයට දිරිගලවා ගන්න අවස්ථාවක් ලබා දෙනවා. ඇය ලුවෝ බිසවගේ හෘද ස්පන්දනය තාවකාලිකව නැවැත්විය හැකි විශේෂ ඖෂධයක් ලබා දීලා ඇයගේ සමු ගැනීම ව්‍යාජ ලෙස පෙන්වීමට ඉඩ ලබා දෙනවා. ඒත් කොන්දේසියක් විදියට ලුවෝ බිසවට සිද්ධ වෙනවා කන් කුමාරයාගේ අපරාධ සනාථ කරන සාක්ෂි බාර වෙන්න. කන් කුමාරයා නිසා අවසානයේ ඇව පූජා කරන්න සිදුවෙන බව දැනගන්න ලුවෝ බිසවත් මේ ගනුදෙනුව පිළිගන්නවා.
නවසාක්ෂි සමග ඔටුන්න හිමි කුමාරයා අවසානයේ අධිරාජ්‍යයට සත්‍ය හෙළි කරන්න ගන්නවා. ඇමති මණ්ඩලය අධිරාජ්‍යයට දැනුම් දෙනවා කන් කුමාරයා රහසිගතව රූපලාවන්‍ය මණ්ඩපය ක්‍රියාත්මක කරනවා වගේම අවුරුදු 10කට වැඩි කාලයක් තිස්සේ ලස්සන කාන්තාවන් දේශපාලන මෙවලම් විදියට භාවිතා කරනවා. ඔහු උසාවිය ප්‍රාදේශීය ආණ්ඩු සහ බලගතු පවුල් පුරා ඔත්තුකරුවන් ව්‍යාප්ත කරලා තියෙනවා. මේ නිසා නිලධාරීන්ට එකිනෙකා ආරක්ෂා කර ගැනීමටත් තමන්ව පොහොසත් කර ගැනීමටත් ඉඩ සැලසිලා කියලා. මේකට තරහ ගන්න අධිරාජ්‍යා ඉක්මනින්ම කන් කුමාරයාත් රතු ලෙජරේ නම් කර ඇති සියලුම නිලධාරීන්වත් අත්අඩංගුවට ගන්න නියෝග කරනවා. අවසානයේ ඔටුන්න හිමි කුමාරයා කන් කුමාරයාව හමු වෙන්න සිරගෙදරට යනවා. කන් කුමාරයා කළ බොහෝ අපරාධ පිළිගත්තත් එක චෝදනාවක් නම් ප්‍රතික්ෂේප කරනවා. ඒ තමයි කුඩා කාලයේදී ඔටුන්න හිමි කුමාරයාට හානි කළ පුද්ගලයා තමන් නෙවෙයි කියලා. මේ වෙලාවේදී ඔහු එලි කරනවා ඒ දේ කළේ ඔහුට එදා අහිතකර පළතුරු ලබා දුන්න ඔහුගේම තාත්තා වෙන අධිරාජ්‍ය කියලා. ඒත් මේක පිළිගන්න නම් හුවායොන් කැමති වෙන්නේ නැහැ. හුවායොන්ගේ රෝගය නැවත මතුවෙන්න පටන් ගන්නවා. ඔහුගේ තත්ත්වය බරපතල වෙන නිසා ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වන ෂීයුන් හුවායි ඔහුව බේරගන්න ගොඩක් මහන්සි වෙනවා. ඒත් සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව ඒ සඳහා තවදුරටත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ මොහොතේදී ෂෙන්ෂී යුන් හුවායි විශ්වාස කරන්න පුළුවන් වෛද්‍යවරයෙක් නිසා ඔහුගේ හිත දිනා ගන්න අමරණීය මිදිවැලත් රැගෙන ඔහුව හමු වෙන්න එනවා. ඒත් ඇය දැනගන්නවා ඔහු අසාධ්‍ය රෝගියෙක්ට ප්‍රතිකාර කරමින් ඉන්නවා කියලා. කලින් ධර්මිෂ්ඨ මිනිසෙක් ඇගේ ජීවිතය බේරගන්න මේ මිදිවැල ලබා දුන් නිසා ඇය පරාර්ථකාමී විදියට වෛද්‍යවරයාට අමරණීය මිදිවැල ලබා දෙනවා. අමරණීය මිදිවැල නිසා අවසන් හුස්ම හෙලීමට ආසන්නව සිටි හුවායොන්ට නැවත ජීවය ලැබෙනවා. ඔහුව බේරගත්තේ ෂෙන්ෂී බව දැනගත්තම ඇගේ කරුණාව ගැන ඔහු පැහැදීමට පත් වෙනවා. වැඩි කල් යන්න කලින් කන් කුමාරයාට ඔහුගේ රාජද්‍රෝහී චෝදනාව මත උපරිම දඬුවම් ලැබෙනවා. කන් කුමාරයාට අපරාධ කරන්න උදව් කළ ෂෙන්ෂීගේ කුඩම්මා ෂියාවටත් එම දඬුවමම නියම වෙනවා. කන් කුමරුගේ නිවසේ ඉතිරි සමාජිකයන්ගේ තනතුරු ඉවත් කරලා ඔවුන් පිටුවහල් කරනවා. අවසානයේ මේ විදියට ෂෙන්ෂී තමන්ගේ පවුල විනාශ කළ එකට වගකිය යුතු ලොකුම සතුරන්ට වන්දි ගෙවන්න සලස්වලා තියෙනවා. අධිරාජ්‍ය සියලුම කුමාරවරුන්ට සහ ෂෙන්ෂීට රාජකීය දඩයම් භූමියට ආරාධනා කරනවා. කවි රැස්වීමක් අතරේ සෑම කුමාරයෙක්ම විවෘතව ඇව විවාහ කරගන්න තරඟ කරනවා. මින් කුමාරයා ඇව දේශ සීමාව පිපෙන දුර්ලභ ජැස්මින් මලකට සංසන්දනය කරනවා. ලයි කුමාරයා ඇගේ ධෛර්ය වර්ණනා කරනවා වගේම ජීවිත කාලය පුරාම පක්ෂපාතීත්වයට දියුරුම් දෙනවා. ඊට පස්සේ හැම කෙනාම පුදුමයට පත් කරමින් ඔටුන්න හිමි කුමාරයාත් ඔහුගේ හැඟීම් හෙළි කරනවා. ෂෙන්ෂී මලකට සංසන්දනය කරනව වෙනුවට ඔහු තමන් ෂෙන්ෂී කැමති මල වෙන්න සූදානම් බව කිව්වම ඔහුගේ මේ අවංකකම හෙළි කිරීම ගැන හැම කෙනාම පුදුම වෙනවා. මොනව වුණත් ෂෙන්ෂී අධිරාජ්‍යයට කියන්නේ මේ වගේ වැදගත් තීරණයක් ගන්න කලින් ඇයට තවත් කාලය අවශ්‍යයි කියලා. භෝජන සංග්‍රහයෙන් පස්සේ ෂෙන්ෂීට ෂුනාන්හි මාක්පිස්ගේ උරුමකාරයා වෙන බූෂූලින් හමු වෙනවා. බූෂූලින් කන් කුමාරයාගේ අනුගාමිකයෙක් අල්ලගෙන ෂෙන්ෂීගේ විශ්වාසය දිනාගන්න ඔහුව තෑග්ගක් ලෙස ඉදිරිපත් කරනවා. ඔහු එක්ක කතා කරන අතරේ ෂෙන්ෂීට ඉක්මනින්ම අසාමාන්‍ය දෙයක් දැනගන්න ලැබෙනවා. කාන්තාවන් භාවිතා කරන සුවඳ විලවුන් වල සුවඳක් බූෂුලින් තුලින් දැනෙනවා. ඉතින් ඔහු පිරිමියෙකු විදියට වෙස්වලාගෙන ඉන්න කාන්තාවක් කියලා ෂෙන්ෂීට තේරුම් යනවා. ඇය ෂුනාන්හි මාක්පිස්ගේ උරුමකාරය ඇත්තටම කාන්තාවක්ද කියලා තහවුරු කරගන්න ඔවුන්ගේ සංවාදය අතරේ රහසිගතව තේවලට යමක් එකතු කරනවා. ඒ විතරක් නෙවෙයි බූෂුලින්ද මේ වෙලාවේ ඇයට හානි කරන්න සිතාගෙනයි ඉන්නේ. අවසානයේ බූෂුලින් තරුණියක් බව දැනගන්න ඔවුන් එකඟතාවයකට පැමිණෙනවා. ෂෙන්ෂී බූෂුලින්ගේ සැබෑ අනන්‍යතාවයේ රහසක් ලෙස තබා ගන්න පොරොන්දු වෙනවා වගේම බූෂුලින් ෂෙන්ෂීගේ යහළුවා වෙන්නත් පොරොන්දු වෙනවා. ඔටුන්න හිමි කුමාරයා ෂෙන්ෂීට ටියන්ෂු කඳු මුදුනේ සඳුන් දැව මිශ්‍ර කරලා සාදන ලද ගොඩක් වටිනා තීන්ත කූරක් තෑගි වශයෙන් එවලා තියෙනවා. කලින් වසරවල නම් මහරජතුමා මේ තීන්ත කූර දෙවනි කුමාරයා මින්ට ලබා දීලා තිබුණත් මේ වසරේ ඔටුන්න හිමි
කුමාරයා ෂෙන්ෂී වෙනුවෙන්ම මේ තීන්තකුර ඉල්ලගත්ත කියලා ටියෙන් ඇයට දැනුම් දෙනවා. ඒත් ෂෙන්ෂී නම් මේ ත්‍යාගය නැවත ත්‍යාගයක් විදියට දෙවනි කුමාරයට ලබා දෙන්නයි සැරසෙන්නේ. ඒකට හේතුව තමයි ඔහු කලින් රාජකීය දඩයම් භූමියේ පැවති උත්සවයේ දවසේ ඔහුගේ අම්මට අයිති ඉතා වටිනා සුවඳ දුන් ෂෙන්ෂීට තෑගි කළ එක. මේ ගැන ඇගේ සේවිකාවන් අකමැත්තක් දක්වන නිසා ඇය ඔවුන්ව ළඟදිම පැවැත්වෙන සඳ මංගල්‍යයට රැගෙන යන්න පොරොන්දු වෙනවා. සඳ මංගල්‍ය දිනය උදා වුණාම ෂෙන්ෂී සහ ඇගේ සේවිකාවන් දෙදෙනා අවන්හලක කාලය ගත කරනවා. ඒ වෙලාවේදී ෂෙන්ෂී බලාපොරොත්තු නොවුන දෙයක් දකිනවා. ඒ තමයි ඇය කලින් මුණ ගැසුණ හුවාෆුහායි කුයිජින් බායි සහ එම්බ්‍රොයිඩර් දූතය යන තිදෙනම මේ වෙලාවේදී පහළ කඩවේදියේ ඉන්නවා කියලා. ඇය ඊටත් වඩා පුදුමයට පත්වෙන්නේ මේ අය වෙනත් පුද්ගලයෙක්ව කඩවේදියේදී හමුවන නිසා. ෂෙන්ෂී සැක කරනවා මේ හඳුනා නොගත් පුද්ගලයා ටගාරා සුවඳදුම් භාවිතා කළ කෙනා කියලා. ඉතින් ඇත්තටම ෂෙන්ෂීට මේ පුද්ගලයා කවුද කියලා සොයාගන්න ලැබේවිද? ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඊළඟ කොටසින් හමුවෙමු.